ഘോഷාකාරී ලෝකයක මම හෙව්වේ නිහඬ බව. මම ලංකාවේ සැඟවුණ හිත නිවන සුන්දර තැන් සොයාගෙන යන සංචාරකයෙක්. අහස අල්ලන මීදුම් කඳු වැටියක් අතර තියෙන හිතට පුදුමාකාර සැහැල්ලුවක් අරන් දෙන තැනකට. මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන විශාලතම චෛත්‍ය හන්තාන සඳගිරි මහා සෑය. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 930ක් උඩින් හන්තාන කඳු වැටියට මැති වෙලා තියෙන මේ පූජනීය භූමිය නෙතට වගේම හිතටත් කෙනෙන්නේ පුදුමාකාර ශක්තියක්. ගංගා සිරිපුර ධර්මාලෝක ස්වාමින් වහන්සේගේ සංකල්පයකට අනුව 2017 අවුරුද්දේ ඉදිකිරීම ආරම්භ වුණු මහා සෑය අද වෙනකොට දහස් ගණන් බැතිමතුන්ගේ සංචාරකයන්ගේත් හිත නිවන තෝතැන්නක් වෙලා ඉවරයි. මෙහි විශේෂත්වය තමයි රමණීය හන්තාන කඳු පන්තියට මැදිව නිහඬව බලා සිටින මහා සෑ රජු. මහනුවර නගර මැදේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර උඩට ආපුවාම හන්තාන පාර දිගේ එද්දී ඔබට පුළුවන් මේ අපූර්ව විසව්වට ලං වෙන්න. ඔබ ලංකාවේ කොහේ හිටියත් මහනුවර නගරයට ඇවිත් හන්තාන තේ කෞතුකාගාරයේ පහු කරගෙන සඳගිරි සෑය වෙතට එන්න පුළුවන්. මේ කාලගුණය නම් හරිම මායාකාරී. එක මොහොතකදී තද අවුව ඊළඟ මොහොතේදී මුළු කඳු වැටියම මීදුමෙන් වැහිලා යනවා. සිසිල් සුළං ඔබ වැළඳ ගන්නකොට ගමනේ මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ. හන්තාන කියලා කියන්නේ නිකම්ම කන්දක් නෙවෙයි. ඒක මේ අවට ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිතය. උදෑසනම මීදුම අතරින් තේ දළු නෙලන ගැමි ජනතාවගේ සරල බව. මේ සඳගිරි සෑය පරිශයනාව ඔබට කඩුසුකොන්ද ඌරාගල වගේ ප්‍රසිද්ධ කඳුමුදුන් වගේම මහවැලි නිම්නයත් ඈතින් දැක බලා ගන්න පුළුවන්. ස්වභාව සෞන්දර්යයත් ආගමික ශක්තියත් එකට මුසුණු මේ වගේ තැනක් මුළු ලංකාවෙම හොයාගන්න අමාරුයි. ඔයාගේ මනසට විවේකයක් ඕනා කරන මොහොතක හන්තාන සඳගිරි සෑයට ඇවිත් මේ නිහඬ බව විඳ ගන්න. ජීවිතය කියලා කියන්නේ දුවන එක විතරක්ම නෙවෙයි. නතර වෙලා පරිසරයටත් ඇහුම්කන් දෙන්න අමතක කරන්න එපා. මගේ මේ නිහඬ සංචාරය ඔබේ හිතටත් පුංචි හරි සැනසීමක් දුන්නා නම් වීඩියෝ එකටත් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. තවත් මෙන්න මේ වගේ ලස්සන තැනකින් අපි ආයෙත් හම්බෙමු. එතකන් ඔබට සුබ දවසක් වේවා.